සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුලරාවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනදා වගේම විශේෂ වූ කාරණාවක්. ඉතින් ඒක තමයි පූජනීය ස්ථාන ඒ කාලයේදී කොහොමද තිබුණේ සහ වර්තමානයේදී මේවා ප්‍රතිසංස්කරණය වෙලා තියෙන්නේ මොන ආකාරයකටද කියලා අපි කතා බහ කිරීමක් කරමු. වැඩි කතා නැතුව අපි එහෙනම් යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ 1910 දී සමාධි පිළිමය තිබූ ආකාරය තමයි ඔබට දිස් වෙන්නේ. ඉතින් මේ සමාධි පිළිමයට මෙහෙම වුණේ ඇයි කියලා කතා කරනවා නම් ගොඩක්ම වෙලාවට මේ පරදේශක්කාරීන්ගේ ආක්‍රමණත් එක්ක ශ්‍රී ලංකාවේ තිබුණ බෞද්ධ සිද්ධාස්ථාන වලට ගොඩාක් අලහබානි වුණා. ඉතින් ඒත් එක්ක කැලෑවට ගිහිලා තියෙන 1910 දී තිබූ ආකාරය තමයි සමාධි පිළිමේ රූප සටහනක් ඔබ මේ දකින්නේ. ඔබ දැන් මේ පැහැදිලිව දකින්නේ 2010 වර්ෂය වන විට සමාධි පිළිමය අද වෙනකොට දකින්න ලැබෙන ආකාරය. ඉතින් මේක ගොඩක් ප්‍රතිසංස්කරණ වලට ලක් වෙලා තියෙනවා ගොඩක්. ඉතින් ඒත් එක තමයි අද මේ තියෙන තත්ත්වයට ගෙනත් ඇවිල්ලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ පැහැදිලිව 1910 ශීමා බෝධිය එවකට තිබුණ ආකාරය. ඉතින් ඒ කාලේදී ගොඩක් කලාවට විවිධ ආක්‍රමණත් එක්ක ශීමා බෝධියට විනාශ කරන්න විවිධ පාර්ශව සැලසුම් කරහා ඊට අමතරව ඔබ දන්නවා LTT කාලයේ වුණත් විවිධ ආක්‍රමණ එල්ල වුණ බව. ඉතින් මේ ඔබ දකින්නේ පැහැදිලිව ශීමා බෝධිය අද තියෙන තත්ත්වය. ඉතින් අද තියෙන තත්ත්වයට ගේන්න ගොඩක් ලොකු වෙහෙසක් කරන් තියෙනවා. මොකද ශීමා බෝධිය ආරක්ෂා කරනවා කියන්නේ ඒක ලොකු කාර්යයක්. ඉතින් අද දවසේදී ඔබට මේ පැහැදිලිව දකින්න ලැබෙන ශීමා බෝධියේ අද තත්ත්වය. මේ තියෙන රුවන්වැලි මහා සෑයේ 1910 පින්තූරයක්. ඉතින් ගොඩක් දුර්ලභ පින්තූරයක් හැටියට තමයි මේක ගණන්නේ. මොකද ඒ කාලයේදී දැනට අපිට තියෙන රුවන්වැලි මහා සෑයට වඩා හාත්පසින්ම වෙනස් විදිහේ ඉදිකිරීමක් හැටියට තමයි දකින්න ලැබෙන්නේ. මොකද ගොඩක් වෙලාවට ලොකු කන්දක් විදිහට විතරයි පේන්නේ. මොකද හේතු වෙලා තියෙන ඒ කාලයේදී ගොඩක් අර අතෑරලා දාපු දෙයක් හැටියට තමයි තිබුණේ. මොකද විවිධ ආක්‍රමණ හේතු නිසා. ශීමා බෝධිය වර්තමානයේදී දක්න ලැබෙන ආකාරය තමයි ඔබට මේ පැහැදිලිව දිස් වෙන්නේ. ඉතින් මේක මේ පින්තූරේ නම් ගණන් තියෙන්නේ 2010 වර්ෂයේදී. ඉතින් අද වෙනකොට 2021 අද වෙනකොටත් මේ විදිහටම තමයි තියෙන්නේ. ලොකු වෙනසක් වෙලා නැහැ. මේවට පේන්නේ සාමාන්‍යයෙන් 1910 දී ලෝමාපාය දක්ින ලැබුණු ආකාරය. කිසිම ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් පේන්න නැහැ ඒ කාලේදී. ගල් කණු විතරයි පේන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට තියෙන ආකාරය තමයි ඔබට මේ පේන්නේ. ඉතින් අද වෙනකොට ඒක ඉදිකිරීමක් ඉදි කරලා තියෙනවා. එතකොට ඔබට ඉතිහාසය ගැන හොයාගෙන යනකොට ගොඩක් වෙලාවට අපිට අද දවසේදී දකින්න ලැබෙන දේවල් ඇත්තටම අවුරුදු 100කට නැත්නම් 200කට 300කට ඈත අතීතයේ වෙන්න පුළුවන්. ඉදි කරපු ඒවා තමයි ගොඩක් මේවා තියෙන. සමහරක් වෙලාවට අවුරුදු 70 80 වගේ දශක, ඒ කියන්නේ 70 80 වගේ වෙන වකවානුවේදී ඉදි කරපු ඒවා තමයි අද වෙනකොට ගොඩක් අපිට දකින්න තියෙන්නේ. මේ පැහැදිලිව පේන්න තියෙන ඔබට 1910 වකවානුව වෙනකොට අභයගිරිය චෛත්‍ය තිබූ ආකාරය. ඉතින් ඒ කාලේදී ගොඩක් විවිධ ආක්‍රමණ ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා තමයි මේ විදියට දිස් වෙන්නේ. ඉතින් ඔබට මේ පේන්න තියෙන පැහැදිලිව දැන් අභයගිරිය වර්තමානයේදී කියන 2010 වකවානුවේදී තියෙන ආකාරය. ඔබට අද 2021 එවුනාට අදටත් ඒ විදිහටම තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ කියන අභයගිරි විහාරය මේ ඔබට පැහැදිලිව පේන්න තියෙන 1910 දී පොළොන්නරුව ගල් විහාරය දිස් වූ ආකාරය බලන සාමාන්‍යයෙන් ලොකු දැවැන්ත ගස් පවා ඒ අවට තිබිලා තියෙනවා. මොකද විවිධ ආක්‍රමණات එක්ක මේ වගේ පූජනීය ස්ථාන ගොඩක් ප්‍රතිසංස්කරණය කරන්න බැරි වෙලා තිනවා ඒ කාලයේදී. ඒ හේතුවත් එක තමයි මේ වගේ කැලෑවට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඔබ අද දවසේදී මේ දකින්න තියෙන්නේ 2010 වර්ෂයේදී ඔබ මේ ගල් විහාරය දකින්න තියෙන ආකාරය පොළොන්නරුවේ ඔබ අනිවාර්යයෙන්ම තූපාරාමයට ගිහිල්ලා ඇති. හැබැයි 1910 වෙනකොට තූපාරාමයේ තිබූ ආකාරය තමයි ඔබට මේ පැහැදිලිව දකින්න තියෙන්නේ. හැබැයි තූපාරාමය නම් ඒ කාලයේදී යම්කිසි විදිහකට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොමු වෙලා තියෙන ආකාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ඔබට මේ පේන්න තියෙන්නේ නම් 2010 වර්ෂය වෙනකොට තූපාරාමයේ තිබූ ආකාරය අද වෙනකොට 2021 වෙනකොටත් තූපාරාමය මෙන්න මේ තත්ත්වයේ තියෙනවා. ඉතින් ගොඩක් මේ පූජනීය ස්ථාන අපි රැක බලා ගන්න ඕනේ. ඉතින් අද දවසේදී වීඩියෝ ගොඩක් ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ වීඩියෝ 500කට ආසන්න ප්‍රමාණයක් නරඹන්න ඔබට හැකියාව තියෙනවා යකුලරාවනා channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් එහෙම. ඉතින් නිදන් වලට කැමති ඔබට අනිවාර්යයෙන්ම යකුලරාවනා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනාවත් එක්ක අදට අපි සමුගන්නවා. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe දෙන්නත් අමතක කරන්න එපා. Okay, thank you.